අද මම පොඩි වැඩක් කරන්න යනවා වෙන වැඩක්. මගේ මේ කාර් එකේ මෙතන පේනවා නේද මේ USB එක මෙතන ඒක කැඩලා තියෙනවා. ඉතින් මේක දැන් ගොඩක් කල්ලි නම් කැඩලා තියෙන්නේ. මම මේක හිත දවසක් ෆෝන් කරගෙන මේක හදාගන්න. ඉතින් අද තමයි මට හම්බුනේ එකම දවස. මම කැල්ලක් ඔන්ලයින් ගෙන්න ගත්තා. මේක හරියම කැල්ලක්. ඉතින් බලමු මේක හයි කරන්න පුළුවන් ද බැයිද කියලා පොඩි try එකක් දීලා බලමු. අද පොඩ්ඩක් අසනීපත් වෙලා ඉන්නේ. ඒත් පොඩි try එකක් දීලා බලමු මේක දාගන්න පුළුවන්ද බැරි වේද කියලා. අපි දැන් මෙන්න මෙතන ඇන දෙක මෙතන නෑත් තිබ්බා මෙතන නෑත් තිබ්බා මෙතන නෑත් තිබ්බා. ඒ ඇන දෙක ගැලෙව්වා. ඒක දෙක ගලවලා දැන් අපි ඊට පස්සේ මෙන්න මේ කෑල්ලක් ගලවනවා. ඊට පස්සේ බලමු මෙන්න මේ පැනල් එක මේ පැනල් එක ගලවන්න බලන්න. මෙන්න මේ ඇනේ ගලවනවා. දැන් මේ උඩ කෑල්ල ටික දැන් ගලවලා ඉවරයි. දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ පැත්තේ තියෙන කෑල්ල ගලවන්න. දැන් ඒක ගලවන්න නම් මෙතන තියෙනවා පොඩි ස්ක්‍රූ එකක්. ඒ ස්ක්‍රූ එකට මේ ගලවන්න අමාරුයි මේ කෑල්ල ගලවන්න නැතුව. මේ කෑල්ල ගලවන්න ඒ ස්ක්‍රූ එකට ඇක්සස් කරන්න. ඒ කෑල්ල ගලවන එක තමයි ඊට පස්සේ තියෙන්නේ. කරලා බලමු. ඉතින් තියෙන එකම චැලෙන්ජ් එක මෙන්න මේ කෑල්ල ගලවන එක. මම බැලුවා මේකේ ස්ක්‍රූස් මොනවා හරි තියනවද කියලා. මට හම්බුනේ නැහැ කිසිම ස්ක්‍රූ එකක්. ඉතින් මම හිතනවා මේක නිකන් ඇත්තොත් මේක ගලවන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ ප්ලාස්ටික් කෑලි මේ ඔක්කොම තියෙන්නේ දැන් තියෙන වාහනවල. ඔක්කොම මේ ප්ලාස්ටික් කෑලි. ඉතින් මේ ප්ලාස්ටික් ලැචස් එහෙම තමයි තියෙන්නේ. මේ මෙතන එහෙම තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේක සෙට් වෙලා ඇත්තේ වගේ ප්ලාස්ටික් ලැචස් වලින්. ඉතින් බලමු මේකට try එකක් දීලා අදලා ගන්න පුළුවන්ද කියලා. හොඳට හො නරකට ඉතින් අදලා බලමු. දැන් ගොඩක් කැලි ටික දැන් ගලවලා තියෙන්නේ. දැන් අපිට ඇක්සස් තියෙනවා මේ පල්ලෙහාට මෙතනින්. මොකද මම මේ සයිඩ් පැනල්ස් ඔක්කොම ගලවලා තියෙන හින්දා මම කොයින් ට්‍රේ එකත් ගැලෙවුවා. මොකද ඉස්සරහ පැත්තෙන් අත දාන්න එහෙම ලේසි මේ කොයින් ට්‍රේ එක ගලවන්න. හැබැයි පොඩ්ඩක් මේක ගලවන්න අමාරු වුණා. මොකද මේ ගියර් ලීව් එකත් එක්ක අමාරුයි මේ කොයින් ට්‍රේ එක එළියට අදින්න. ඒක නිසා මට මේ කවර පොඩ්ඩක් ගලවලා ගියර් එක ඇත්තටම පොඩ්ඩක් පස්සට මේ shift කරලා තමයි මට මේක මේ ගලවන්න ඕනේ. ඉතින් දැන් බලමු අපි මේ USB එක රිප්ලේස් කරන්න පුළුවන් වේද කියලා. මේ පිටිපස්සෙන් පේනවා ඇති USB එක තියෙනවා. නිල් පාට මොඩියුල් මේ නිල් පාට පෝට් එක තියෙන USB එක. අපි බලමු try එකක් දෙන්න එක ගලවලා අලුත් එක රිප්ලේස් කරන්න. හරි මේ තියෙන USB මොඩියුල් එක පොඩ්ඩක් මට මේක අමාරු වුණා මේක එළියට ඇදලා ගන්න. මේ ප්ලාස්ටික් ලැච් එක පොඩ්ඩක් ඉර වෙලා තිබ්බ හින්දා මේ දෙපැත්තේ. ඉතින් අපිට අමාරුවෙන් මේක පුල් කර එළියට දැන් මේ තියෙන USB මොඩල් එක මේ පිටින් පරණ එක.
මේක වැඩ කරන්නේ නැහැ කියන්නේ මේකේ මේ USB port එක මම හිතන්නේ ඒක අද වෙලා තියෙනවා මොකක් හරි හේතුවක් නිසා මේ port එක මේ හරියට මේ වැඩ කරන්නේ නැහැ. මේ තියෙන මේ අලුත් එක මම දැන් මේ අලුත් එක ඉන්ස්ටෝල් කරන්න යන්නේ මෙතනට. දැන් මම මේ අලුත් එක මෙතනට ප්ලග් කරා. දැන් ඉස්සෙල්ලා මම බලන්න ඕනේ මේක වැඩ ගන්නවද කියලා. බලමු කොහොමද තත්ත්වය කියලා. hopefully වැඩ කරලා කියලා හිතමු. right ඔන්න අපහු තිබ්බ විදියටම හයි කරා. වැඩේ finish. USB එක එච්චරයි.